ඉතින් සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම මගේ ෆාම් එකේ සතුන් කෑම කන්න යොදලා ඉන්නේ. ඉතින් ඔවුන් ගේන්න කලින් මම මේ හවස් වරුවේ මගේ මේ ෆාම් එක පිරිසකර කරා. ඉතින් ඔවුන්ට ගේන්න කලින් ගවමඩුව පිරිසිදු ලෙස තියාගෙන ඉතින් ඔවුන්ට කන්න රුචිකත්වයක් දක්වන මෙන්න මේ ගිනිසීරියා මේ තියෙන්නේ ගිනිසීරියා. ඉතින් මේවා මේ කොළ අත්‍තරම ගවයන් මාර විදිහට පීඩාවක් දක්වන කොළ වර්ගයක්. මොකද හේතුව එයාලා ඒවට ස්වභාවයෙන්ම කැමැත්තක් දක්වන නිසා. ඉතින් මේ කොළ වර්ගවල තියෙන ఖనిජ ලවණ සහ පෝෂ්‍ය පදාර්ථ නිසා ඇත්තටම මේ කිරි සත්තුන්ට ගොඩාක් පෝෂණයක් ලැබෙනවා. ඉතින් මම රාත්‍රී උදා වෙනවා සත්තු අරන් එනකොට ඉතින් උන්ට මැසි මදුරුවන්ගෙන් කරදර හිංසා පීඩා වෙන නිසා මම කලින්ම දර ටිකකුත් එකතු කරලා දුම ගහන්න සුදුසු විදියට හදලා තියෙනවා. ඉතින් සත්තු ගේන්න කලින් තමයි මම මේ විදිහට මගේ ෆාම් එක පිළිසකර කරගත්තේ හදාගත්තේ. ඉතින් ඒ වගේම තමයි මගේ සත්තු ටික මේ පිරිසිදුව මේ ෆාම් එකේ ඉන්නකොට ඔවුන්ට වැළඳෙන ලෙඩ රෝගත් අඩු වෙනවා. ඒ නිසා මම හැම මොහොතකම උදේට වගේම හවසටත් ඔවුන් මේ ෆාම් එකට ගේනකොට පිරිසුදුභාවය තියාගන්න මම උපරිම කටයුතු කරනවා. ඉතින් මේ ඉන්නේ ඈතින් ඔවුන්ගේ පැටව. ඉතින් ඔවුන්ටත් වතුර ලබා දීලා බෙල්ලා ඔවුන්ගේත් ඒ කෑම ලබා ගන්න ඔවුන්ගේ අවශ්‍ය තැන් වලින් බඳලා තින්නේ. ඉතින් මම මේ වැඩ කටයුතු සඳහා පාවිච්චි කරන බූට් දෙකක් පාවිච්චි කරන. ඒ බූට් දෙක තමයි ඔයාලට අර ඈතින් පේන්නේ. ඉතින් මොකද නැත්තම් අපි සත්තු වරන් කැලේ යනකොට අපිට විවිධ සර්පයන්ගෙන් ආහාර මෙහි අපිට හානි වෙන්න පුළුවන්. ඒ නිසා අපේ සේෆ්ටි එක තියාගෙන මේ වැඩ කටයුතු ටික කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ගත්තා මේ බූට් දෙක. ඉතින් රුපියල් 2200ක් වගේ තමයි උනේ. ඉතින් ඒකත් මම ගත්තා මොකද මගේ ආරක්ෂාව සඳහා. ඉතින් මේ හැම දෙයක්ම ආරක්ෂා කරගනිමින් මගේ සතුනුත් ආරක්ෂා කරගනිමින් මගේ මේ ෆාම් එකේ මම දිගටම මේ සත්තු එක්ක මම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඉතින් ඔයාලත් සත්තු ඇති කරනවා නම් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ තියෙන ඒ ආරක්ෂාව වගේම ඔවුන්ගේ තියෙන සෞඛ්‍ය ගැන අනිවාර්යයෙන්ම හිතන්න.